هبت نفحات أنسية فشد البلبل ألف تحية وبدا البدر. والصلاة والسلام على رسوله الأمين وعلى آله وصحبه أجمعين أما بعد. رب زدني علما وارزقني فهما رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. मेलों परिवार के परिपोषण करना हो संरक्षण करना हो एक ही देवता अल्लाह रब्बुल इज्जत हदर सीलो प्रशंसा होगीगा मेलों में सामिया बकरमी सामाजिक रंगीन तेलतेरमी सामान्य लोग के निर्माणी करे सामये कुबलो मनुष्य के बिलो गुरुते गुरुते मुस्तफा सल्लल्लाहु अलैहि वसल्लम कुमार शांति व समाधान मंजूरा मदयाबल इस्लामी सहोदरनी अल्लाह की यत्तगी अल्लाह प्रथम मकामद पलमु मनुष्याने आदम अलैहिस्सलाम कुमारन स्वर्ग लोकी की निर्माणी करला स्वर्ग लोकी की निर्माणी करला में आस पोलद विश्व की बदल पूर्ण जन्मगलागिला एवनी आदम अलैहिस्सलाम कुमारन එහි තිබෙන සෑම දෙයක් වඩා ගැනීමෙන් දැනුම පෝෂණය කරගන්නවා. මෙන්න මෙහෙම දැනුම පෝෂණය කරගත්ත නිසා අල්ලාහ් රබ්බුල් ඉස්සත් මලායිකාව ඉදිරියේදී ආදම් අලයිහිස්සලාම් පුරවන්නට කියනවා ඔබට උගන්වපු සෑම දෙයක්ම නම් සඳහන් කරන්න කියලා කියපු වෙලාවේදී ආදම් අලයිහිස්සලාම් පුරවන එහිනම් සෑම දෙයක්ම සඳහන් කරනවා. මේක බලන අල්ලාහ් රබ්බුල් ඉස්සත් මලායිකාවන්ගෙන් අහනවා ඔබලන්ට පුළුවන් මේවල නම් සඳහන් කරන්න. එතකොට මලායිකාවන්ට බැරිවෙනවා. මලායිකාවන් කියනවා සුබ්හානක ලා ඉල්ම ලනා ඉල්ලා මා අල්ලම්තනා ඉන්නක අන්තල් අලීමුල් හකීම්. යා අල්ලාහ් අපි ඔබ සුවිශුද්ධ කරන්න ඔබට ලබා දීපු දෙන්න හැරෙන්න කිසිම දෙයක් අපිට නැහැ යා අල්ලාහ්. ඔබ සූක්ෂම ඥානවත් කියලා මලායිකාවන් කියනවා. आदम अलैहिस्सलाम लगा दीपो ए देनुम वटाहाගෙන ए देनुम इस्लाम को उगाहගෙන आदम अलैहिस्सलाम तुम्हारे अल्लाह रब्बुल इज्जत गौरवी मतलब करवा කොහොමද කියනවා නම් මලායිකාවන්ට කියනවා ආදම अलैहिस्सलाम तुम्हारे සුජූද් නමස්කාරය කරන්න. එතකොට ඒ මලායිකාවෝ එහෙම නමස්කාරය එහෙම සුජූද් කරා. ඒ සුජූද් කරපු හේතුව තමයි आदम अलैहिस्सलाम तुम्हारे अल्लाह रब्बुल इज्जत लबादी को ये देव कोशिश हुआ मलाइका का बड़ा श्रेष्ठ हुआ अल्लाह रब्बुल इज्जत ये नबा आदम अलैहिस्सलाम पर फकुलना या आदम उस्कुन अंत व ज़ौजुक अल जन्नह ए आदम और की बीवी साथ स्वर्ग के वास नहीं कराने फकुलना मिन्हा रगदन हैतु शि'तुमा और एक की सेवा संपन्न सैम देव और बुद्धि की जितने अनुभव करने කියලා කියනවා එකම එක මොඩේසියක් ගන්නවා. ඒ මොඩේසිය තමයි වල තදරබා හාරි ෂජරා එක ගහක් තියෙනවා. ඒ ගහට නම්මින්න එපා කියලා පොඩි කහාන්සියක් පනනවා. එයි මෙයාගේ වදනකන්සේ ප්‍රකාශ කරනවා අල්ලාහ් රබ්බුල් ඉස්සත්. එහෙම කියනවා ඔබලා එහෙම නම්ුණා නම් සතකුණා මිනල් බාලමීන් ඔබලා එහෙම නම්ුණා නම් ඔබලා පාපිස්තයි කියලා කියනවා. බලන්න මේ මිනිසාගේ බලහීනත්වය ෂයිතාන්ගේ ඉදිරියේදී ඒක වේගුල් කරනවා. අල්ලාහ් රබ්බුල් ඉස්සත් මලායිකාවන්ට ජීවවන්ට ආදම අලයිහිස්සලාම්ට සුජූද් නමස්කාරය කරන්න කියලා කියපු වෙලාවේදී ෆසජදු ඉල්ලා ඉබ්ලිස් ඔවුන් හැමෝම සුජූද් කරා. හැබැයි එක්කෙනෙක් වැරෙන්න ඉල්ලා ඉබ්ලිස් හැරෙන්න හැමෝම යාට සුජූද් කරා. අන්න ඒ අවස්ථාවේදී ආදම අලයිහිස්සලාම් වඩාගෙනදී මේ ෂයිතාන්ගේ ක්‍රියාකලාපය ගැන. නමුත් බලන්න අල්ලාහ් රබ්බුල් ඉස්සත් එක තහංචයන් දාන අවස්ථාවේදී මේ අල්ලාහට අවඩතව කටයුතු කරනවා. නමුත් මේ ෂයිතාන්ගේ උවටුවරට ගොඩ වෙලා فأزلهم الشيطان عنها ෂයිතාන් ඒගොල්ලෝ දෙන්නා මේ පාපයට ක්‍රමක්‍රමයෙන් දක්වන සමීපණය කරලා මේ මිනිසාගේ ස්වභාවය කොච්චර දැනුමින් පුහුණු වුණත්
ෂයිතාන්ට ගොදුර වෙනවා. අද සමාජයේ බලන්න මිනිසුන් කොච්චර ශ්‍රේෂ්ඨ වුණා කොච්චර දෙන්න ලබාගත්තු උදව් යොමුවා අද සමාජයේ දෙන්නෙක්කෝ යම් පාපයක් හෝ යම් වරදක් යාදී වුණා නම් අද සමාජය එයාට වෙනම සහතික කරලා එයා මෙන්න මේම චරිතයක් කියලා සහතිකයක් ලබා දෙනවා. නමුත් අපි මතකද යම් කාරණාවක් තමයි යම් පුද්ගලෙක් වරදක් කරා නම් ඒ වැරද්ද පාපක්ෂමාව අල්ලාහ් ඉදිරියේදී ඒකලා සිටියානම් අනිවාර්යයෙන්ම අල්ලාහ් තාලා එයාට සමාව ලබා දෙනවා. අල්ලාහ් රබ්බුල් ප්‍රකාශ කරන පරිදි අල්ලාහ් රබ්බුල් අවසන් රාත්‍රියේදී තහජ්ජුද් වෙලාවේදී යටි ආසනයේදී අල්ලාහ් බලාපොරොත්තු වෙනවා මගේ ගැත්තන් මගේ පාපක්ෂමාව ආයතනවාද මගේ ගැත්තන් කොහෙද කියලා අල්ලාහ් රබ්බුල් අහනවා. අන්න ඒ වෙලාවේදී යම් දෙවියන්ට පාපයක් කරලා තිබුණා නම් එයාගේ පාපයට පාපක්ෂමාව ආයතනලා සිටියානම් අනිවාර්යයෙන්ම අල්ලාහ් රබ්බුල් ඉස්සතියක් සමාව ලබා දෙනවා. මේ ලෝකයේ ජීවත් වෙන කාලයේදී අල්ලාහ්ගේ රහමත් ඉතා විශාලයි. මේ අපි සැලකිලිමත් ගත යුතුයි. නමුත් යම් පුද්ගලෙක් කරපුවාට කියාගෙන අද සමාජයේ කියනවන මහා පාපය රැඳලා ඉන්නවා. මේ කියනවා කියන එක ඉතා සරලව හැම තැනකම තියෙන දෙකෙනෙක් තුන් දෙනෙක් එකතු වුණා නම් අද කතා කරන එක යම් කෙනෙක් පිළිබඳව වැරද්දක්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මානක් කිව්වා. දවසක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මානට ඊළඟ දෙන්න කල දෙයක් තමයි මලායිකාවුන් එක්ක එක්කගෙන වගේ වෙන්නේ. දිරේ එක්ක ගිහිල්ලා දෙන්නවා මේ සමාජයේ දඩුවම් විදින ආකාරය. එක් සමාජයේ ආකාරයකින් දඩුවම් විදිනවා. ඒ අවස්ථාවේ පුද්ගලෙක් රසූලුල්ලාහ් කියනවා එයාගේ දෑතින් එක්ක කෙනෙක් කෝරක් ලබා දීලා ඒ කෝරේ තමයි මූණට මාරුවට ගහගන්නවා. වම් පැත්ත මූණට වම් පැත්තේ කෝරේ එනගන්නකොට එයාගේ නහස් කුහර මුගේ ඉස්සහම දෙයක් තුවාල වෙලා මතු පිටින් මතු වෙනවා. නැවත එක්ක ඇදලා ගන්නවා නැවත ඒක පුරා බලන තත්ත්වයකට මතු වෙනවා. එහෙම මාරුවට මූණට තුවාල කරගන්න පුද්ගලයා රසූලුල්ලාහ් මන්හුව මෙයා කවුද කියලා අහද්දී මලායිකාවරු කියනවා මේගොල්ලෝ තමයි ලෝකයේ පුරසාර කොටලවි කියලා කියන්නේ එවිදින්ස කන්තියේ කියලා. සුබ්හානල්ලාහ්. ඒ අවස්ථාවේදී රසූලුල්ලාහ්ගේ දෙකපු හිණය සහාබාවෝ අතර ප්‍රකාශ කරනවා. ඒ සහාබාලේ කියනවා යා රසූලුල්ලාහ් එක්කෙනෙක් වැරද්දක් කරනවා එක් පාපයක් කරනවා ඒක සත්‍යයි යා රසූලුල්ලාහ්. ඒවා කරපු දෙයක් පිළිබඳව කතා කරා නම් ඒක කේලමක්ද කියලා රසූලුල්ලාහ්ගේ නහද්දී යා රසූලුල්ලාහ් කියනවා එක්කෙනෙක් යම් පාපයක් කරා නම් ඒ පිළිබඳව එයා නැති අවස්ථාවකදී කතා කරනවා නම් ඒක පාපයක් එනකොට එයා නොකරපු දෙයක් පිළිබඳව කතා කරනවා නම් ඒක පාපයක් නෙවෙයි ඒක අපරාධයක් කියලා රසූලුල්ලාහ් කියනවා. බලන්න මේ එක්කෙනෙක් කරපු පවක් කියන අපි එයාගේ ස්ථානයකදී කතා කරනවා නම් ඒකට මෙන්න මෙහෙම වරමතට තත්ත්වයක් නම් කෙනෙකු ලොකරම් දෙයක් පිළිබඳව අවනාදයක් කරන එක කොහොම වරමතට තත්ත්වයක්ද කියලා අපි හැමෝම ප්‍රතික්‍රියාවක් ඇති කරගත යුතුයි. බලන්න සහෝදරවනි අද මිනිස්සු දකින්න ඕනේ මේ කියනවා කියන එකට ප්‍රධාන හේතුව තමයි ඒ පුද්ගලයා එයා බලන්න ඕනේ එයා පාපයක් කරන්නට පුළුවන් නැත්නම් වරදක් කරන්නට පුළුවන් ඒ බලන බැල්ම අපි විනාශ කරන සිටීමෙන් තමයි මේ කියනවා කියන එක තමයි වර්ධනය. ඒ පොඩි මිනිස්සුන්ගේ ස්වභාවය යම් දෙයක් දැක්කම ඒ දකින්න කෝණය වෙනස්. සෑම දෙයක්ම විනාශක චින්තනය මයිනස් පොසිටිව් අපි මයිනස් චින්තනය ලබා ගන්නවා. ඒ නිසා අපි ඒ බලන කෝණය වෙනස් කරගත යුතුයි. මේ පිළිවෙල අල්ලාහ් රබ්බුල් කුර්ආනයේ කියන්නේ වලා තක්ෆු මා ලයිස ලක බිහි ඉල්ම්. ඔබට දෙකම නොමැති දෙයක් පිළිබඳව ඔබ කතා කරන්නට එපා. ඉන්න සමා වල් බස්ර වල් ෆුවාද කුල්ලු උලායික කාන මස්ஊලා. මේ ශ්‍රවණය මේ බැලීම මේ හදවත කියන සෑම දෙයක්ම මිනිසාව ප්‍රශ්නාර්ථයක් ඇති කරයි. උලායික කාන මස්ඌලා මේ සෑම දෙයක්ම ප්‍රශ්නාර්ථයි. අපි බලන දෙයක් අපි හරියාකාරයෙන් බැලුවේ නැත්නම් අපි ප්‍රශ්නයක් ඇති කරනවා. මෙයා මෙහෙම දෙයක් කරලා ඇති නේද කියන එක අපි හිතේ ඇති කරනවා. ඒ විතරක්ද එක්කෙනෙක් කතා කරන එක අපි අහන්නේ කියනවා. ඒ මොළවකින් මෙයා කියන්නේ
අපි ශ්‍රවණය කරන දේ තුළ ප්‍රශ්නාර්ථයක් ඇති කරනවා. ඒ වගේම අපි මතකද අපි සිතන විදිහ ඒකයි විනාත්මක චින්තනය කියලා කියන්නේ. ඒ නිසා අපි දකින්න ඕනේ වෙනස් කරගන්න. අවසාන වශයෙන් පොඩි කතාවක් කියන්නම්. එක් පුද්ගලෙක් කෝච්චියක ගමන් කරනවා. එයා ගමන් කරනකොට මේ සත්‍ය සිදුවීම පාකිස්තානයේ සිදුවෙච්ච සත්‍ය සිදුවීම. එක් පුද්ගලෙක් කෝච්චියක ගමන් කරනවා. එයා ගමන් කරනකොට දකින්නවා එයා ඉදිරියට ශාසනයේදී වාඩි වෙලා ඉන්නවා අම්මයි පුතයි. ඒ පුතා අමුතු විදියට අපගේ මුණ බලනවා. තමන්ගේ දැන් දිහා බලනවා. කෝච්චියේ අනිත් මිනිස්සු කියලා බලනවා. කෝච්චියේ ජනේලේ එළියට ඔළුව දාලා ලෝකෙ ඉස්සරහනවා. ගස්කොළවල බලනවා. එතකොට මේ පුතා කියනවා අම්මා මේකද කෝච්චිය. මේකද ලෝකෙ. මේකද ගස්කොළවල කියලා අහනකොට ඒ බලන්න පුද්ගලයා හිතනවා මෙයා මානසික ලෙඩෙක් කියලා. එතකොට ගිහිල්ලා ඒ අම්මාගේ අපට කියනවා ඔයාගේ පුතාගේ විශේෂ වෛද්‍යවරයෙක් ගාව වෙන්නන්න. මේකට සැකකමක් කරයි කියලා. එතකොට ඒ අම්මා කියනවා අවුරුදු 11ක් තිස්සේ සැකකමක් කරලා අද තමයි රෝහලේ පිටරෙලා ගෙදර යනකොට කියනවා. එතකොට මේ අහනවා මොකක්ද ලෙඩේ කියලා අහනවා. ඒ ලෙඩේ තමයි අවුරුදු 11ක් අන්ධකාරයේ ජීවත් වෙච්ච ඒ දරුවා සයින්‍ය කරන්නේ වගේ එයාට එස්පෙනීම එදා තමයි ලැබුණේ. අවුරුදු 11ක් එයා මහානම විතරයි. මේ ගහ කියන එක මහල කියන විතරයි දැකලා නැහැ. හැබැයි ප්‍රතිම වතාවට මේ දකින්න දැකලා අපගේ ප්‍රශ්න කරනවා. නමුත් එයා වලක් බැලුවා එයාට මේ කිසිම දෙයක් නැහැ. හැබැයි එයා ඒ අවස්ථාවේදී සහතික කරලා ඉවරයි. මානසික ලෙඩෙක් කියලා. ඒ නිසා මෙවැනි දේවල් අපි හරිය ආකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ කේලමන මහා පාඨයේ අපි මෙලි වෙලක්වි දුරස්වි කණේ කරන මේ කියවි මගේ කතාව අවසන් කරගන්නවා වආඛිර දවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් සුබ්හානල්ලාහි වබිහම්දිහි අෂහදු අන් ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක